Hi everyone, welcome back to my Dr. YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක ගැන. ඒ කියන්නේ එහෙම නැත්නම් ඇන්ටිබයොටික් වලට අපිට ලෙඩ හදන සුදුජීවීන් අනුවර්තනය වෙලා කාලයත් එක්ක මේ බෙහෙත් අපිට වැඩ කරන්නේ නැතුව යන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මෙන්න මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් කියන එක ගෝලීය වශයෙන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වර්තමානයේ වෙද්දී. ඉතින් මේක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ මොකද අපිට ඇන්ටිබයොටික් කියන ඒවා අපිට තියෙන හොයාගෙන තියෙන ප්‍රමාණය සීමිතයි. ඉතින් ඒ සීමිත ඇන්ටිබයොටික් වලටත් මේ විදිහට ශුද්‍රජීවීන් අනුවර්තනය වෙලා එහෙම නැත්නම් රෙසිස්ටන්ස් එකක් හදාගත්තම අපිට ලෙඩවලදී පාවිච්චි කරන්න තියෙන ඇන්ටිබයොටික් එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රතිජීවක ඖෂධ කියන ඒවා අඩු වෙලා යනවා. ඉතින් එහෙම අඩු වුණාට පස්සේ අපිට යන්න වෙනවා කොස්ට් එකෙන් වැඩි. එහෙම නැත්නම් වියදම මිලෙන් අධික ඇන්ටිබයොටික් වලට. එහෙම නැත්නම් දීර්ඝ කාලීන වශයෙන් අපිට සමහර ලෙඩවලදී ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට අනාගතයේදී මේ විදිහට දිගින් දිගටම රෙසිස්ටන්ස් එක ඇති වෙන්න ගියොත්. ඉතින් මෙන්න මේ රෙසිස්ටන්ස් එක ඇති වෙන්නේ අපි කරන අපේම වැරදි නිසා. ඉතින් අපි බලමු මොනවාද මේ අපි බෙහෙත් බොද්දී එහෙම නැත්නම් කැස්සට හෙම්බිරිස්සාවට අපි බෙහෙත් ගද්දී කරන වැරදි මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම සමහර වෙලාවට මෙන්න මේ ඇන්ටිබයොටික් අපිට ඕනේ නැති ලෙඩ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් හෙම්බිරිස්සාව මොකක් හරි එකක් හැදුනොත් එහෙම අපි ඒක දන්නේ නැතුව අපි ඇන්ටිබයොටික් පාවිච්චි කරනවා මේ කලින් ඒ වගේම සිම්ප්ටම් එහෙම නැත්නම් කැස්ස හෙම්බිරිස්සාව තියෙන සිම්ප්ටම් වලට අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා සමහර වෙලාවට ඇන්ටිබයොටික් ඒ ඩොක්ටර් හරියට ඩයග්නෝස් කරලා ඉවරලා අපිට ඇන්ටිබයොටික් දෙනවා. එන්නේ ඇන්ටිබයොටික් අපි හිතලා දෙවෙනි සැරේ අපිට ඒ වගේ කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනට පස්සේ අපි මොකද කරන්නේ ෆාමසි එකට ගිහිල්ලා ඒ ඇන්ටිබයොටික් ඉල්ලගෙන අපි පාවිච්චි කරනවා. ඉතින් සමහර වෙලාවට ඒක වෛරස් එකක් වෙන්න පුළුවන්. අපිම ඩයග්නෝස් කරගෙන අපේ ලෙඩේ අපිම ඩයග්නෝස් කරගෙන බොරුවට ගිහිල්ලා අපි ඇන්ටිබයොටික් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ අපි ඒ විදිහට ඇන්ටිබයොටික් පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ රෙසිස්ටන්ස් එකක් අපේ ඇඟේ ශුද්‍රජීවීන්ට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩොක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරාට පස්සේ ඔයාට මොකක් හරි ඒ වගේ බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් හැදිලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ ඩොක්ටර් ඔයාට ඇන්ටිබයොටික් ප්‍රෙස්ක්‍රයිබ් කරාට පස්සේ ඔයා ඒවත් බොන්න ගන්නවා. ඊට පස්සේ ඒ බොන වෙලාවේදී ඔයාට සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් ගියාට පස්සේ ටික සාමාන්‍ය මට්ටමට හරියන්න ගන්නවා. එතකොට ඔයා හිතනවා ඔයාට ලෙඩේ හොඳයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ සම්පූර්ණ ඇන්ටිබයොටික් පාවිච්චි කරන එක මගදී නතර කරලා දානවා. ඉවර කරන්නේ නැතුව. ඉතින් එතකොට මේ විදිහට එන්නේ ඒ ක්‍රමයේ හරහත් අපිට මෙන්න මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක එහෙම නැත්නම් ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අපේ ලෙඩේකට ඒ විදිහට ඇන්ටිබයොටික් ගත්තට පස්සේ ගෙදර තව කාට හරි ඒ වගේම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදෙනවා. ඉතින් අපි ගත්ත බෙහෙත්ම එයාටත් අපි දෙනවා. වැරදි විදිහට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැතුව අපි අපේ බෙහෙත්ම එයාලට දෙන්න ගියාට පස්සෙත් මෙන්න මේ විදිහට ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක කියන එක ඇති වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි. ඉතින් මේ විදිහට අපිම කරන වැරදි හින්දා මේ විදිහට ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එකක් ඇති වුණාට පස්සේ අර විදිහට අපිට වඩා මිලෙන් අධික ඇන්ටිබයොටික් වලට ඊළඟ සැරේ බෙහෙත් කරන්න ඒ ලෙඩේටම බෙහෙත් කරන්න ඒ වගේ මිලෙන් අධික ඇන්ටිබයොටික් එකකට යන්න වෙනවා. ඉතින් ඒක ඩාගේ පැත්තෙන් ගත්තම ලෙඩටත් අවාසියක්, රජයේ පැත්තෙන් ගත්තම රජයටත් ඒක ලොකු අවාසියක්. ඉතින් මේ වගේ අපි කරන වැරදි නවත්තගෙන එහෙම නැත්නම් මෙන්න මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක නවත්තන්න අපිට කොහොමද දායක වෙන්න පුළුවන් කියලා අපි බලමු. ඉතින් අපි මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක නවත්තන්න අපිට මොකද කරන්න පුළුවන්? අර ඕනවට ඒ කියන්නේ බොරුවට ඩයග්නෝස් කරගන්න නැතුව අපිම ඩයග්නෝස් කරගෙන ෆාමසියෙන් ඇන්ටිබයොටික් පාවිච්චි කරන්නේ නැතුව අපිට ඩොක්ටර් කෙනෙක් ගාවට හම්බෙලා ඩොක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරොත් විතරක් අපිට ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ බෙහෙත් තව එක්කෙනෙක්ට දෙන්න නැතුව. ඒ කියන්නේ ගෙදර තව එක්කෙනෙක්ට ඒ ලෙඩේ හැදුනම අපි ගෙනාපු ඇන්ටිබයොටික් එයාට දෙන්න නැතුව ඩොක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරොත් විතරක් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රෙස්ක්‍රයිබ් කරාට පස්සේ මේ දවස් ගානට ඒ කියන්නේ දවස් 3කට 5කට 7කට බොන්න කියලා දෙන බෙහෙත් ඒ කෝස් එක ඉවර වෙනකම් අපි පාවිච්චි කරන්න ඕනේ. මගදී අපේ සිම්ප්ටම් රිලීව් වුණා කියලා ඒවා නවත්තලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ ක්‍රියාවලියේ අන්න ඒ වගේ පොඩි අපි දන්න එදිනදා ජීවිතේ අපි දන්න දේවල්ම ඒ විදිහට කරලා ඉවරලා අපිට මෙන්න මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ විදිහට ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක වළක්වා ගත්තොත් අපිට මේ තියෙන සීමිත ඇන්ටිබයොටික් ප්‍රමාණය අපිට ඊළඟ රෝගී තත්ත්වයකට පාවිච්චි කරන්න ඉතුරු කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට මිලෙන් අධික ඇන්ටිබයොටික් වලට යන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඒ රෝගයට ප්‍රතිකාර කරන දීර්ඝකාලීන වශයෙන් බෙහෙත් බොන්න
වෙනවා. ඉතින් මං හිතනවා අද මේ පොඩි වෙලාව ඇතුළතදී ඔයාලා ලොකු හොඳ දෙයක් දැනගත්තා. ඒ වගේම සමාජයට මේ වගේ ඇන්ටිබයොටික් මයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එකක් ඇති වෙන එක වළක්ව ගන්න ඔයාලට දැන් මේකෙන් පස්සේ ඔයාලට දායක වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දායක වෙලා අපි සමාජයේ තියෙන මේ වගේ හොඳ දේවල් මේ ඉගෙනගෙන මේක ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් එක වළක්ව ගන්න උදව් වෙමු. බොහොම ස්තුතියි.